ඔන්න අද ජර්නි විත් රවීන් ඇවිල්ලා ඉන්නේ පිලිපීන් කෑමක් පිලිපීන් එක්කෙනෙක් එක්ක හදනව පෙන්වන්න ඕගලන්ට. මේනේ ජේ. Hi Jay. Hello. They make the Philippine food. Pasig Canton. Pasing Canton. කොන් කියන පිලිපීන් කෑම එක හදන්නේ. අපි එන ඕගලන්ට පෙන්වන්නම් කොහොමද හදන්නේ. අපි මාර්ට් එකට ගිහිල්ලා බඩු අරන් ඇවිල්ලා හදන හැටි ඔක්කොම පෙන්වන්නම්. එහෙනම් රැඳිලා ඉන්න ජර්නි විත් රවීන් එක්ක එහෙනම් අපි යමු කෑම එක හදන්න. Okay, let's go Jay. Okay, let's go. Let's eat. Mau mana? It's okay. Two slice. This right. I need only one two slice. Okay, that's it. It's yours. Separate. Yeah. Yeah. මස් ටික වෙනස් වෙන් කරනවා කටු වලින් අයින් කරලා ගලවනවා කුකුළු මස් ටික. බලන්න කට්ටිය පුළුවන් නම් try කරන්න මේ පිලිපීන් කෑම හදන්න. chicken liver. Yeah. මේ පීකුදු chicken පීකුදු දානවා. මම මේක හොදලා ගන්නවා. ඒ ගලවගත්ත chicken, carrot, ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු මේ fresh noodles එක තියෙනවා. ඉතින් මම හිතා ලංකාවෙත් ඕක තියෙනවා. ඕක ටික තමයි ගන්න බඩු ටික. Philippine soy sauce දානවා එකට. ඊට පස්සේ ලුණුයි ගම්මිරිසු විතරයි දාන්නේ. අපි බලමු මේ chicken එක තඹපු වතුරයකට chicken liver පීකුදු ඊට පස්සේ තියෙනවා ගන්න items ටික. බලමු මොකද කරන්න කියලා මේ පිලිපීන් අක්කා. තෙල් ගන්නවා. ඒක මෙහෙනම් පාවිච්චි කරන්නේ soya oil. අපිට ඕන තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. That they use the any oils? Any Any kind oils. of. Okay. Any kind of soy sauce. Any kind of the soy sauce. Soy sauce උතෝන එකක් හොයාගන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඕන first how to make first. Heat. Wait, it's not yet here. Okay. Ginger and garlic. garlic First. Then garlic දානවා. And then this chicken. chicken ටික I දාගන්නවා boiled ඊට this පස්සේ. chicken before, then I saute. And voila, ready then. chicken liver ටික ඊට පස්සේ දාගන්න තියෙනවා. Okay. මම කුඩු ටිකක් දැම්මා. Little bit salt. ලුණු ටිකක් දානවා. little bit salt. In Philippines, we're not using full any kind of seasoning, only Ajinomoto. Ajinomoto. Is it MSG. okay? It's okay. Sri Lankan too. It's That's legal. Ajinomoto පොඩ්ඩකුත් දානවා. We're not swinging too much. Ajinomoto. Yeah, Ajinomoto. Sri Lanka. soya sauce ටිකකුත් දාගන්නවා. put in the carrot. carrot ටික දාගන්නවා. And that's what our soup. chicken තඹපු වතුර එක දාගන්නවා. Chicken soup before. chicken soup. chicken තඹපු වතුර එක then best එක එකක් දාගන්නවා. So we need some more garlic. It's okay. I think that's enough more garlic. ඒක chicken breast එක සුදු ලුණු දාලා තමයි තඹ ගත්තේ. And ginger? Yeah, I removed it because I put some ginger already. Yeah.
Salt and Yeah. pepper. If it tastes not enough, you can add more salt. If it's not enough. But and these noodles have already taste. Taste. Yeah, Yes, it fresh tastes noodles. already. Unlike the other noodles. දැන් ෆ්‍රෙෂ් නූඩල්ස් ටික දාලා ඉවරලා කලවම් කරනවා මේකට. ඒක ටක් ගාලා තැම්බෙනවා. අර වතුරේ දාලා වගේ කියන්න ඕනේ නැහැ. ෆ්‍රෙෂ් නූඩල්ස් ටික දැම්මා. අර වඩු ටිකට බලමු. ලස්සනට හැදිලා තියෙනවා. දැම්මුණාට පස්සේ බා ගන්න තමයි තියෙන්නේ. ඔන්න කැබේජ් ගෝවා ටික දානවා. ගෝවා ටික දැම්මට පස්සේ වැඩේ ඉවරයි. Yeah. ඒක දැන් ඉවරයි. කාලා බලන්න තියෙන්නේ කොහොමද කියලා රහ බලමු. We didn't taste, guys. Just to try. ඔන්න දැන් ඉවරයි. කෑම එක හදලා අපි බලමු කොහොමද කියලා කාලා. What's the name? Pancit Canton. Pancit Canton කියන පිලිපීන් කෑම එක තමයි මේ. Pancit Canton. Pancit Canton. Pancit Canton. Pancit Canton කියන කෑම එක අපි බලමු කාලා රහද කියලා. Okay. Okay, finish. Okay. We are finished. Didn't know about that. This we just cooking, guys. Oh no. I need clip. This one. ඔන්න ඉතින් අපි Pancit Canton කියන කෑම එක හැදුවා. ඕගොල්ලොත් එක්ක දකින්න ඇති මේ එක ටේස්ට් කරලා බලන්න යන්නේ කොහොමද කියලා. බලමු අපි කාලා කොහොමද කියලා. හරිම රහයි. ඉතින් ඕගලන්ට බඩු ටික දැම්මා, හදන විදිය දැම්මා. හදලා කන්නයි තියෙන්නේ. ඉතින් අපි මේකට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රදීප් පැතුළු සිය පවුලට. එහෙනම් ජර්නි විත් රවින් එක රැඳිලා ඉන්න දිගටම ඕගලන්ට මේ වගේ විවිධ දේවල් කොරියාව ඇතුලේ කෑම වර්ග ඕන දෙයක් ගැන දැනගන්න එන රැඳිලා ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න. ජය වේවා.